කියවීම උදෙසා තියෙන එකක්. අධ්‍යයනයේ උදෙසා තියෙන එකක්. මේක එහෙම නැතුව හාමුදුරුවෝ ඇතුලේ තියාගත්තා නම් ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනියටම සතුටුයි ඒ වැඩේ. මේ ඇත්තටම ත්‍රිපිටකය කියන එකෙන් තියෙන පූජා කරන්න පුළුවන්. අද 2600 සම්බුද්ධ ජයන්තියෙන් පස්සේ ත්‍රිපිටක පොත් වහන්සේලා මුද්‍රණය කරන්න පටන් ගත්තට පස්සේදී මේ ඕන තරම් ගන්න පුළුවන්. හැබැයි දුර්ලභ වෙන්නේ ඒක නෙවෙයි. මේ කියවන සංඝයා වහන්සේලා පවා අඩුයි. මිනිස්සු ගැන කතා කරන්න දෙයක් නෙවෙයි. ගිහි මහ ජනතාව ගැන කතා කරන්න දෙයක් නෙවෙයි. හාමුදුරුවෝ මේ ත්‍රිපිටකයේ පරිශීලනය නොකිරීමේ අනුපාඩුව අද බොහෝ සෙයින් පේන්න තියෙනවා. අන්න ඒ එකක් ඒක. දෙවෙනි කාරණාව තමයි ඒ කියවන ත්‍රිපිටකය නිවැරදිව කියව ගන්න බැරි කම. ඒක ඊට වැඩි අන්ත කාරණාවක්. එක කියවන්නේ නැතිකම, දෙක කියවන එක වරදවා කියවීම. මේ ශාසනයේ ඉස්සරහට යන්න නම් මෙන්න මේ අඩුපාඩු දෙක හැදෙන්න ඕනේ. ඒ අඩුපාඩු දෙක හැදෙන්න නම් ත්‍රිපිටකයේ තියෙන්න ඕනේ. ඔයාලා හරි මොනවද? අඩුපාඩු දෙකක් ශාසනයේ තියෙනවා. එකක් ත්‍රිපිටකයේ නොකියවීම, පරිහරණය නොකිරීම. දෙවෙනි එක පරිහරණය කරන එක වැරදි අර්ථකථන ගන්න එක. ඒ දෙකම මගේ හැරෙන්න නම් මොකක්ද වෙන්න ඕනද? ත්‍රිපිටකයේ තියෙන්න ඕනේ. ඔයා සපයන්නේ අන්න ඒ අවශ්‍යතාවය. මේ ශාසනයේ බොහෝ කාලයක් තියෙනවා. අපේ ජීවිත ගත්තහම බොහෝ කාලයක් තියෙන්නේ නැහැ. ශාසනයේ පවතින කාලයේ ශාසනයේ අන්තර්දාන කතා කරනු පහක්. මේ ශාසනයේ අන්තර්දාන පහක් ගැන කතා කරනවා. පළවෙනි එක අධිගම අන්තර්දානය. දෙක පටිපට්ටි අන්තර්දානය. තුන පටිවේද අන්තර්දානය. හතර ලිංග අන්තර්දානය. පහ ධාතු අන්තර්දානය. තියෙන තැන කියන්නේ මම විස්තර කරන්නේ පළවෙනියටම අධිගම අන්තර්දානය වෙන්නේ. මේ අධිගම අන්තර්දානය කතා කරනවා. අධිගම කියන්නේ මොකක්ද කියලා දන්නවනේ? සෝවාන් සකදාගාමී අනාගාමී රහත් සිව්පිරිසි ව්‍යාපත් මහරහත් භාවය කියන ඔය ටික. මුල් අවුරුදු 1000 බුදුහාමුදුරන්ගේ පරිණිරවාණය මුල් අවුරුදු 1000 සිව්පිරිසි ව්‍යාපත් රහතන් වහන්සේලා ඉන්නවා කියනොත් තියෙන්නේ මේ ත්‍රිපිටකයට ලියන අර්ථ වර්ණනාවක් තියෙනවා අට කතා කියලා. මේක තියෙනවා අංගුත්තර නිකාය කියලා පොත් ටිකක්. ඒකේ පළවෙනි පොත තියෙනවා ඒකක නිපාත වශයෙන්. ඒ අංගුත්තර නිකායට ලියවිච්ච අට කතා තියෙනවා අජ්ජත්තික වර්ගයේ කියලා එකක් තියෙනවා මුල් සූත්‍රේ. අන්නේ අජ්ජත්තික වර්ගයේ ආරම්භයේ ඔන්න ඔය ශාසන අන්තර්ගහන පහ ගැන කතා කරනවා. මේක නෙවෙයි තියෙන්නේ මොකේද? අටුවාවේ. මේක මම අර කිව්වනේ අර්ථ විවරණ කරගන්න එක වරද්ද ගන්නවා කියලා. ඒ නිසා මේකට තමයි තුරු අඩුපාඩුව තමයි මේ දායක මහත්තයා හිතු නිසා කියනවා මේකේ අටුවා පොත් ටික. ඒ නිසා මේකේ අර්ථ විග්‍රහ කරගන්න බැරි තැන් එනවා. ඒ බැරි තැන් ටික හදාගන්න තියෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ අර බුදුහාමුදුරුවෝ කියනෝනේ වනේ ඇතෙක් වගේ පදයෙන් ඇතෙක් වගේ පදයෙන් වරද්ද ගන්නවා කියලා. ඒ කියන්නේ තියෙන අඩියේ වරද්ද ගන්නවා කියලා. ඇයි ඇස්පෙන්නේ? නැති නිසා ඒ නිසා මේ අර්ථයේ වරද්ද ගත්තොත් සමස්තය වරද්ද ගන්නවා. ත්‍රිපිටකය හරි පරිස්සමෙන් පරිහරණය කරන්න තියෙන එක. ඒ නිසා මුල් අවුරුදු 10 මේ සිව්පිරිසි ව්‍යාපත් මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා. එතනින් පස්සේ අය නැහැ. ඊට පස්සේ අවුරුදු 10 රහතන් වහන්සේලා ඉන්නවා. සිව්පිරිසි ව්‍යාපත් නැහැ. නමුත් රහතන් වහන්සේලා ඉන්නවා. එතනින් එහා පැත්තේ 10 අනාගාමීන් වහන්සේලා ඉන්නවා. එතනින් එහා පැත්තේ 10 සකෘදාගාමීන් වහන්සේලා ඉන්නවා. එතනින් එහා පැත්තේ 10 සෝවාන් අය ඉන්නවා. අන්තිම සෝවාන් ආර්යයන් වහන්සේ මේ ශාසනය අතුරු ගන්න වෙනකොට නැති වෙනකොට මේ ශාසනය අධිගම අන්තර්දානය වෙනවා. ආයි කිසි කෙනෙක්ට සෝවාන් වෙන්න බැහැ. එසා මේ ත්‍රිපිටක පොත් මත ශාසනයේ අධිගම ලබන්න බැහැ. අධිගම ලබන්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ තහම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ කල්යාණ මිත්‍රය ආශ්‍රයෙන් පමණයි. අපි මේ කරන්නේ ඒ කල්යාණ නුවණ කියන එක තා ගැඹුරු නුවණක් තියෙන කෙනෙකුට මේහි තියෙන සාරාංශයක්. මේ ත්‍රිපිටකය කියලා කියන්නේ බුද්ධ දේශනාවේ සාරාංශයක්. අන්නේ සාරාංශය ලියා ගන්න පුළුවන්කම තියෙනවා.
අන්නේ ලිහාගත් කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන මේ සූත්‍රය එකක් පාසම් විග්‍රහ කරන්න පුළුවන් කියලා. අන්නේ හැකියාව තියෙන්නේ අන්නර කාර්යය තුළ විතරයි. එදින් හැබැයි ඒක නේ. ඒ කියන්නේ මේ ත්‍රිපිටකයේ මේ අරාපි කියන්නේ යංකින් සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං කියන්නේ මේ ශාසනයේ මූලය උතන තියෙනවනේ. මේවා විස්තර කරන්න වෙලාව නෙමෙයි. අන්නේ කාරණාව පැහැදිලි කරන්නේ කෙනෙක් නැති වෙනව අන්තිම සෝවාන් කෙනා හිටිනවා. එතෙන් එහා පැත්තේ කිසි කෙනෙකුට මේ සෝවාන් වෙන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ නැහැ. එතනින් එහා පැත්තේදී ශාසනයේ අධික මාන්තර දහණය වෙනවා. හැබැයි ප්‍රතිපත්තිය තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතිපදාව විනය ආරක්ෂා කරගෙන සිල් රැකගෙන ඉන්න එක තියෙනවා. සිල් රැකගෙන ඉන්න එක අවසන් වෙනවා. මේ ශාසනයේ සිල්වන්ත හාමුදුරුවෝ ඉන්නවා කියන තැනට යනවා. පරාජිකා 4 පමණ ආරක්ෂා කරගෙන ඉන්න අන්තිම භික්ෂුව දක්වා. අන්තිම භික්ෂුව දක්වා. එතනින් එහා පැත්තේදී පටිපත්ති අන්තර්දානය වෙනවා. ඊළඟට ප්‍රතිවේද අන්තර්දානය කියලා කියන්නේ පොත්අන්තර දහනයකින් කතා කරන එකක් නෙවෙයි. මේ රටේ ඒ කියන්නේ ලෝකේ මිනිස්සු අධර්මික වෙන්න දහමින් දුරස් වෙනවා සම්පූර්ණයෙන්ම. දුරස් වෙන්න ගියාට පස්සේදී මේ දහම් පරිහරණය කරන්න නැති වෙනවා. කරන්නේ නැති වුනහම එකතු බුදුහාමුදුරන්ගේ ගාථා පාඨයක්වත් දන්නේ නැති මිනිස්සු පිරිසක් හැදෙනවා. එතකොට ධාර්මික රජ කෙනෙක් පහළ වුණාට පස්සේ ධාර්මික රජුන්ට බුදු දේශනාවක එක ගාථා පදයක් අහන්න ඕන වෙනවා. එයා ඒ නිසා විශාල මුදලක් ඇතෙක් පිටුවට තියලා අඬබැරියක් කරනවා බුදුබණ පදයක් ගන්න කෙනෙක් ඉන්නවනම් මේක අරගෙන මාලිගාවට එන්න කියලා. කිසි කෙනෙක් ගන්නෙ නැහැ. දෙවනි දවසේ යවනවා අහතු නැති අය හිටියොත් ගන්න බැරි. තුන්වෙනි දවසේ යවනවා මෙහෙම ගමන් තුනක් මේ බුදුබණ පදයක් ගන්න කෙනෙක් ඉන්නවනම් මේ වස්තු අරගෙන එන්න කියලා අඬබැරිය යවනවා. එක්කෙනෙක් ගන්න නැති වෙනවා. අන්න එදාට කියනවා මොකක්ද? මේ ප්‍රතිවේදය අන්තර්දානය මේ දහම කියන මේ බුදුහාමුදුරන්ගේ තහම ගන්න කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා ලිංගාන්තර්දානය කියලා කතා කරන්නේ මේ සිවුර විවිධාකාරයෙන් පාවිච්චි කරන්න පටන් ගන්නවා. දැන් මේ පිළිවෙල පාවිච්චි කරනනේ. එතන එහා පැත්තේ එහෙම නැති වෙනවා. අන්තිමේදී මේකේ අර නූල් කෑල්ලක් විතරක් පාවිච්චි කරන තත්ත්වෙට එනවා. අන්තිමේදී ඒකත් විසි කරලා දාන්න එක වැඩක් නැහැ කියලා. අන්න එදාට ලිංගාන්තර්දානය වෙනවා. ඒ කියන්නේ මේ ශ්‍රමණ කියන භික්ෂුව කියන මේ සලකුණ සංඥා යෝගින් අන්තර්දානය වෙනවා. එදින් ඒ එහා පැත්තේ මේ දහම් කියන එක මොකුත් නැහැ. අන්න එදාට ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඒක බුද්ධ අධිෂ්ඨානයෙන්. එතකොට වෙන්නේ බුදුහාමුදුරනේ ධාතුන්ට සත්කාර කරන ගරු කරන මිනිස්සු එන්න අඩු වෙනකොට සත්කාර කරන තැන් වලට බුද්ධ අධිෂ්ඨානයෙන් ධාතුන් වහන්සේලා වඩිනවා කියනවා. ඒකත් සම්පූර්ණම කරන්නේ නැති තත්ත්වයටපත් වුණාට පස්සේදී බුදුහාමුදුරන්ගේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා මේ ධහම අවබෝධ කරගත්ත කෙනෙක්. ඒක දන්න කිසිම මෙහෙයක් ලෝකේ නැහැ. ඒක දන්න දෙවියෝ විතරයි. දෙවියෝ ප්‍රඥා විතරක් එදාට සත්කාර කරනවා. ඔනෝන ශාසනයේ අන්තර්දානය වෙනවා. මතක තියාගන්න මං ආනිසංස කියන්නේ නැහැ. මං ආනිසංස කියන්නේ නැහැ. මේ චූටි කාරණාවක් විතරක් කරන මහලට වැදගත් වෙන දිට්ඨි හතරක් තියෙනවා. දෘෂ්ටීන් හතරක් තියෙනවා. එක මිත්‍යා දෘෂ්ටිය. දෙක කම්මස්සගත සම්මාදිට්ඨිය. තුන මග්ගානුලෝමික සම්මාදිට්ඨිය. හතර මාර්ග සම්මාදිට්ඨිය. මිත්‍යා දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටියේ බැහැර වෙනවා. මිත්‍යා දෘෂ්ටිය සම්‍යක් කම්මස්සගත සම්මාදිට්ඨිය බැහැර වෙනවා. ඒ කියන්නේ කර්මේ සහ කර්ම විපාක පිළිබඳ අවබෝධය මිත්‍යා දෘෂ්ටියෙන් කියනවා. කම්මස්සගත සම්මාදිට්ඨිය මග්ගානුලෝමික සම්මාදිට්ඨිය පුරු වෙනවා. නැත්නම් කවදාවත් නිවන් දකින්න දැන් ඔයාලට මෙතුවක්කල් අපේ වමුදුරු ආනිසංස දේශනා කරා. ආනිසංස වල කියුනේද දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ මෙහෙම දෙකදියටම ජීවත් වෙලා නිවන් දැක්කේ. හැබැයි නිවනට යන්න තියෙන මුල්ම තැන තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය ඉඳට යන්න පුළුවන් හැකියාව කියන එක. මග්ගානුලෝමික සම්මාදිට්ඨිය. ඒකට යන්න නම් අපිට පුංචි කාරණාවක් තේරෙනවා. චූටි තැනක් තේරෙනවා. කරුණු කියන්නේ ඒක ඔයාලට මට තේරෙන්නේ නැති එක. ලේසියෙන් මෙහෙට ඒ ඥානය හම්බ වෙන්නේ. ලේසියෙන් මෙහෙට ඒ ඥානය හම්බ වෙන්නේ නැහැ. මොකද්ද? අසති ජාතිය නැති ජරා මරණ ඥානය. උප්පත්තියක් සිද්ධ වුණු ජරා මරණ වලින් නිදහස් වෙන්නේ නැහැ කියන නුවණ අපිට එන්නේ. මේ ඔක්කොම පින්කම් සිද්ධ කුසල් කරන්න බැරිද? පුළුවන්. කුසල් කළොත් කුසලයේ විපාකයක් නැද්ද?
තියෙන විපාක විදියට හම්බ වෙන්නේ එහි සැප විපාක ලබන්න ලැබිය යුතු තැනක උපදින්න සිද්ධ වෙනවා. ඉපදුනොත් කොහේ ඉපදුනත් ජරා මරණ දුක විඳින්න මේ තුන් ලෝකේ මෙන්න මේ ඥානේ එන්නේ නැහැ ලේසියෙන්. මේ තුන් ලෝකෙම ගත්තහම අපාය හතරක් තියෙනවා, මනුෂ්‍ය ලෝකයක් තියෙනවා, දිව්‍ය ලෝක හයක් තියෙනවා, බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. මේ තුන් ලෝකෙම බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍ය බලවන්නේ කොහොමද කියලා බලන්න. මේ ත්‍රිපිටකයෙන් මම කියන්නේ ඒක ත්‍රිපිටකයෙන් හරියට පරිහරණය කරන්න ඕනේ කියලා. දුක්ඛ සත්‍ය බලවන්නේ කොහොමද? දුක්ඛ සත්‍ය බලවන්නේ අපායට එකක්, මනුෂ්‍ය ලෝකෙට එකක්, දිව්‍ය ලෝකෙට එකක්, බ්‍රහ්ම ලෝකෙට එකක්ද? ඔක්කොටම එකක්. ඔක්කොටම එකක්. මොකද? තත්ත කතම දුක්ඛං හරිය සත්‍යං ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛං, අපියේ සංයෝග දුක්ඛ, පියේ විපයෝග දුක්ඛ, යම් පිටං නිරවති තම් දුක්ඛං සංකිට්ඨේන පංචපාදානස්කන්ධ දුක්ඛ. මේ සියල්ල දුකපටි ඉපදීම, ලෙඩවීම, වයසට යන එක, මරණ එක, අප්‍රිය සංප්‍රයෝගයේ, ප්‍රිය විප්‍රයෝගයේ කැමති දේවල් ලැබීම කෙටියෙන් හඳුන්වා ගත්තාම සමස්ත ස්කන්ධ පංචකයම දුකයි කියන්නේ. ඔයිට වැඩි එක දුකක් තියෙනවද? මොන තුන් ලෝකේ කොහේ ගියත් ආවේනික පොදු සමෝටම විඳින්න වෙන දුක මොකද නැති. අපි පිනසහ පවතින එකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට තියෙන පෙරේතකමින් ගැලවෙන්න පුළුවන්කමක් තියෙනවනේ. ඒ ගැලවෙන්න පුළුවන් නුවණ එන්නේ කම්මස්සගතයෙන් එහාට කියලා මග්ගාරු ලෝකික සමාධි කියලා. අන්න එතෙන්ට යන්න නම් අසති ජාතියන්ති ජරා මරණ ඥානන් කියන මේ පුතේ ඉපදුනත් දිව්‍ය ලෝකෙ ගියත්, මනුෂ්‍ය ලෝකෙ ගියත්, බ්‍රහ්ම ලෝකෙ ගියත් ඉපදෙන ලෙඩ වෙන වයසට යන මැරෙන ස්වභාවයෙන් නිදහස් වෙන්න මේ නේද කියන මහා ඥානයක් අපි දෙන්න ඕන. අන්නේ ඥානය આવොත් මේ සසරෙන් ගැලවෙන මඟ ගමන් කරන එක අපි නතර වෙන්නේ නැහැ. ඉතින් එහා පැත්තටයි මාර්ග සම්මාදී කියලා තියෙන නිවන අවබෝධ කරගන්න යන තියෙන්නේ. මම හිතනවා ඔයාලා මේ හතරවෙනි ගමනදී ත්‍රිපිටකය පූජා කරනවා කියන්නේ මේ සියලු කුසල වල අන්තිම ඵලය වෙන්න ඕනේ මොන ඥානය. ඒ දිව්‍ය ලෝක සැපගත් ඒවා මනුෂ්‍ය ලෝකේ සැප ලබපු දේවල් ඉනගෙන උගුණ තරම් කියන්න පුළුවන් සම්ප්‍රෝක්තව වගේ මහා පින්කම් තියෙනවා බුදුවරු පවා අපේ සේවකයෙක් කරගන්න පුළුවන් විදිහේ. එහෙම අවස්ථා තියෙනවා දන්නේ නැහැ. පඬිත කියලා පොඩි හාමුදුරු කෙනෙක් ඉන්නවා. මේවා අර හාමුදුරු වගේම කියන්නේ යම් පඬිත කියලා පොඩි හාමුදුරු කෙනෙක් ඉන්නවා සාරිපුත්ත හාමුදුරුවෝගේ ගෝලනවා. මේ හාමුදුරු කරපු පිනට නිවන් දකින්න දවසේ භාවනා කරන වෙලාවේදී බුදුහාමුදුරුවෝ එනවා එයාට අනුග්‍රහ පිණිස. කවුද බුදුහාමුදුරුවෝ එනවා කියවහම අනුග්‍රහය පිණිස උදව්වට. ඒ තරම් පුණ්‍යවන්තයි. ඒ තරම් පින් තියෙනවා බුදුවරු කවා තමන්ගේ වැඩට ගෙන්න ගන්න පුළුවන් විදිහේ පින් තියෙනවා. පුණ්‍යවන්ත අය ඉන්නවා. ඒ නිසා ඒ කෙසේ වෙතත් අපිට මේ ඔක්කොම ටික තියෙන මේ ත්‍රිපිටකයේ තියෙන මොකටද දිව්‍ය ලෝකයන් බ්‍රහ්ම ලෝක වල යන මනුෂ්‍ය ලෝක වල යන මේකට ලෝකෙට බුදුවරු වැඩන්නේ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල යන්න ලෝකෙට බුදුවරු අවශ්‍ය නැද. බුදුවරු අවශ්‍ය නැහැ. ඒකට කර්මයේ සහ කර්ම විපාක පිළිබඳව කියලා දෙන්න පුළුවන් ශාස්ත්‍රවලේ ගුරුවරයෙක් කියම නැති. බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ ඒකට නෙවෙයි. සසර සත්‍ය සසර විකින් නිදහස් කිරීම පිණිස අන්නේ නිදහස් කිරීම පිණිස අපි මේ නිදහස් වීමේ මඟ අනුගමනය කරන්න නම් අපි ගන්න නුවණ තියෙන්නට ඕනේ. මොකද මේ කොහේ ගියත් ජාති ජරා මරණ ඉක්මවන්නේ නැහැ කියන මහා ඥානයක් අපිට තියෙන්න ඕන. ඔය ඥානය මේ ලෝකේ මිනිස්සුන්ට ලේසියෙන් ඇති වෙන්නේ නැහැ. ලේසියෙන් ඇති වෙන්නේ නැහැ. ඇති වුණොත් එයා නතර වෙන්නේ නැහැ. ඇති වුණොත් එයා නතර වෙන්නේ නැහැ. ඒ නිසා හරි. අඩු දෙයක් ගන්න ඕන වැඩිය ලොකු දෙයක් ගන්න එක හොඳයි නේද? හරි. කරේ දාන්න පුළුවන් ලස්සනට ඕන නම් ඉමිටේෂන් වලක් තියෙනවා. ඒ වගේම